ආශ්චර්යයේ තරම කොච්චරද කියනවා නම් ඒ තමයි ධර්මයේ අනුභවය. මුළු ලෝකෙම තරුණ දරුවෝ ජාතියාගම් ભેදයකින් තොරව එකතු වෙලා මේ ධර්මශාලාව හැදුවා, සංඝාවාසය හැදුවා. ඒ විතරක් නෙමෙයි අපේ දානපති මහත්තුරු මහත්මීන් එකතු වෙලා බෝධිගරේ ගන්ටාර කුළුණ හැදුවා. පන්සලේ මලු පෙත් සියල්ලම සකස් කරා භාවනා මලු හැදුවා. මේ හදලා හැම කෙනාම කියන්නේ හාමුදුරුවනේ මේ හදන්නේ අපිට ඇවිල්ලා ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන්න. ඒ නිසා මේ යුගයේ මේ කාලය ගත්තාමනේ බොහෝ දෙනෙක් කියන ශාසනය නැති වෙනවා පිරිහෙනවා. එහෙම එකක් නැහැ. එහෙම කාටවත් මේ සම්බුද්ධ ශාසනයේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් විනයත් ආරක්ෂා කරගෙන මේ පින්වත් මහා සංඝ රත්නයේ වැඩ ඉන්න තාක්කල් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස මේ පන්සලත් එක්ක ඉන්න තාක්කල් ධර්මයත් එක්ක ඉන්න තාක්කල් පින්නතුනි කවදාවත් සම්බුද්ධ ශාසනය විනාශ වෙන්නේ නැහැ.